ප්‍රථමයෙන්ම කියන්න බලන්න මේ නිවසක් අවශ්‍ය වන්නේ ඇයි කියන එක. නිවසක් අවශ්‍ය වන්නේ ඇයි කියන එකට අපි කෙටියෙන් පිළිතුරු දුන්නා. මේක මිනිස් ඉතිහාසයේ තරමටම නිවාස කියන ඉතිහාසයත් ගොඩක් පැරණි වෙනවා. අදත් අපි ඔබට වාස්තු පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් සරණ ජ්‍යොතිෂ සේවය මගින් පත්මා දුක්ගන්නාවල මහත්මිය සමග කතා කරමු. ප්‍රථමයෙන්ම කියන්න බලන්න මේ නිවසක් අවශ්‍ය වන්නේ ඇයි කියන එක. නිවසක් අවශ්‍ය වන්නේ ඇයි කියන එකට අපි කෙටියෙන් පිළිතුරු දුන්නා. මේක මිනිස් ඉතිහාසයේ තරමටම නිවාස කියන ඉතිහාසයත් ගොඩක් පැරණි වෙනවා. මේකෙදි අපි සාමාන්‍යයෙන් ඈත අතීතයේ ඉඳලා ගස් බෙනවල් වල, කල් ගුහාවල ඔය වගේ දේවල් වල ජීවත් වෙලා දියුණු වෙන්න තමන්ගේ තත්ත්වය අනුව, පරිසරය අනුව, අවශ්‍යතා අනුව අපේ නිවාසය ඉදි කරගෙන තියෙනවා. එතකොට ඇයි අපිට ගයක් ඇයි? පරපුරේ පැවැත්මට. දරුවා ආරක්ෂා කරගන්න, එයාගේ දරුවා ආරක්ෂා කරගන්න, අපිව ආරක්ෂා වෙන්න. අන්න ඒක තමයි පරපුරේ පැවැත්මට. ඊළඟ ශරීර සෞඛ්‍ය රැක ගැනීමට. වැස්සෙන්, අවුවෙන්, හුලඟෙන් බේරිලා අපේ ශරීර සෞඛ්‍ය රැක ගන්න. ඊළඟ උපභෝග පරිභෝග වස්තු සම්පත්. ගියක් තියනවා කියන්නේ ඉතින් ලොකු සම්පතක් තියනවා කියන එකනේ. අන්න ඒ වගේ වස්තු සම්පත් ගැන කතා කරන්න, ඒවා වැඩි දියුණු කරන්න. අර්ථ, ධර්ම, කාම යන ත්‍රි සම්පත් යහපත් ලෙස වර්ධනය කරගන්න තම නිවස උදව් වෙන බව පොතපතේ සඳහන් වෙනවා. හරි, එහෙනම් කියන්න පුළුවන්ද දැන් මොකක්ද මේ වාස්තු බලනවා කියන්නේ කියන එක? ඔව්, වාස්තු බලනවා කියන්නේ දැන් අර මම මුලින් සඳහන් කළා වගේ නිවසක් එපැයි අපිට වාස්තු බලන්න. එතකොට මේ නිවස තුල මොනවද මේ වාස්තු බලන්නේ? මිනිසා හා ගොඩනැගිල්ල අතර ස්වභාව ධර්මයෙන් සමතුලිතතාවය පිහිටලා තියෙනවද කියලා බලන්න තමයි ප්‍රධාන වශයෙන්ම මේ වාස්තු බලන්නේ. ඒකෙදි අපි නිවසක දිශාව ගැන බලනවා. දිශාට නිවසේ කොටස් වලට බෙදලා දිශාව ගැන අපි බලනවා. ඊළඟට භූමිය ගැන බලනවා. භූමිය, නිවස පිහිටන භූමිය. මඩ සහිත පසක් තියෙන එකක්ද? වරුළු සහිත පසක් තියෙන එකක්ද? වැලි සහිත පසක් තියෙන එකක්ද? අන්න වගේ කරුණු ඒකට අඩංගු වෙනවා. ඊළඟට මේ කාමරවල පිහිටීම. කාමරවල පිහිටීම කියන්නේ ගෙදර මැද ඉඳගෙන, ගෙදර මැද මධ්‍ය ලක්ෂයේ ඉඳලා දිශා 8ට එක දේවල් වාස්තු විද්‍යාවේ සඳහන් වෙනවා. එක ස්ථානගත කරන්න. එතකොට කුස්සිය කොහෙද තියෙන්න ඕනේ? නිදන කාමර කොහෙද තියෙන්න ඕනේ? වැසිකිලි කොහෙද තියෙන්න ඕනේ? අන්න ඒක තමයි කාමරවල පිහිටීම බලනවා කියන්නේ. ඊට පස්සේ මේ දොර ජනෙන් ලිප වැසිකිලි වගේ දේවල් වල පිහිටීම. ප්‍රධාන දොර, වැසිකිලි, ඒ වගේ දේවල් කොයි අතද පිහිටන්නේ කියලා බලනවා. ඉතින් මෙවැනි කරුණු මේ නිවසේ සුබ විදිහට පිහිටලා තියෙනවා නම් අපි අර ඉහත කී සුබ කරුණු වැඩි දියුණු වෙනවා. ඒවා අසුබ විදිහට පිහිටලා තියෙනවා නම් අපිට අසුබ ලං වෙනවා වැඩි. සඳහන් කළ ආකාරයට වාස්තු කොහොමද අපට උදව් කරගන්නේ කියන එක. විහෙර, විහාර, පන්සල්, දේවාල, පාසල් වැනි ගොඩනැගිලි අතරේ වාස්තු බලන එක ප්‍රධාන වෙනවා කියලා මම මුලින්ම කියලා තියෙනවා. නිවසට අපි කන බොන, නිදා ගන්න, උයන පිහන ජීවිතයට ගොඩාක්ම සමීප තැන තමයි අපේ නිවස. ඉතින් මේ නිවස තමයි මේ විදිහට එක අවශ්‍යතාවයන් අනුව කොටස් වශයෙන් බෙදාගෙන තියෙනවා. මේවා වාස්තු විද්‍යානුකූල නිවැරදි දිශා කරගත්තම ඉහතකී ප්‍රකාශ කර තිබූ සුබ දේවල් අපේ ජීවිතවලට ලැබෙනවා. එසේ නොමැතිනම් විවිධ කරදර වලට මුහුණ දෙන්න පුළුවන්. උතුර, දකුණ යන දිශාවන්ට තම නිවසේ මැද සිට බලන්නට අයත් වෙන කොටස් ගැන කතා කරමු. දකුණට නිදන කාමර හොඳයි කියලා වාස්තු විද්‍යාවේ සඳහන් වෙනවා. උතුරට ගබඩා කාමර, ධනය හා වෙනත් දේවල් තබන ස්ථාන. නැගෙනහිරට නාන කාමර, නිදන කාමර. බස්නාහිරට කෑම කාමර යහපත් බව වාස්තු විද්‍යාවේ සඳහන් වෙනවා. එතකොට ගිනි කොනට අනිවාර්යයෙන්ම කුස්සිය තබන්න කියලා අනිවාර්යයෙන්ම සඳහන් වෙලා තියෙනවා. එතකොට නිරිතට වැසිකිලි, ආයුධ ගබඩා, වයඹට ධාන්‍ය ගබඩා, විශේෂයෙන්ම ඊශාන දිශාවට වැසිකිලි, වලවල්, පඩිපේලි වැනි දේවල් අසුබ බව විශේෂයෙන් සඳහන් වෙනවා. මෙන්න මේ ආකාරයට සඳහන් වෙනවා. සමහර නිවස්වල
මේ කියන ආකාරයටම කරගන්න අපිට බැරි අවස්ථා තියෙනවා. ඊට පස්සේ අපි කරන්න ඕන වාස්තු විද්‍යානුකූල නැවත මේවා වෙන තැන් මීටත් වැඩි දෙවෙනි අනුදිශාවල් තියෙනවාද කියලා බලාගෙන අපි ඒවා සඳහන් කරන්න ඕනේ. එහෙම නොමැතිනම් නිවසේ අයවැයට, ශ්‍රියාවට, රෝගවලට ආදී විපාක රාශියක් මෙම දිශාගත කිරීම අසුබ වීම තුල සිදු වෙන්න පුළුවන්. ග්‍රහණක කොහොමද තමාට පිහිටි නිවසක් ගැන ඒක විග්‍රහ කරන්න හඳුන්වා දෙන්නේ? ඔව්. මේක ගැන කතා කරනවා නම් අපිට ගැඹුරින් කතා කරන්න පුළුවන්. ජ්‍යොතිර්වේදී විශේෂ වාස්තු විද්‍යා විෂය ගැඹුරුයි. නමුත් මම මීට කලින් වීඩියෝ වල සඳහන් කරලා තියෙනවා මේ ගැඹුරින් අර්ථකථනය කරනකොට සාමාන්‍යයෙන් අයට මේක තේරෙන්නේ නැහැ. ඒක නිසා අපි සරලව මේක ගැන කතා කරමු. මෙලොවපන් සෑම කෙනෙකුටම කිසියම් ආකාරයක වාසස්ථානයක් හිමි වෙනවා. ඒ විවිධාකාරයි. සමහර අයට ජීවිත කාලයේදීම ස්ථිර නිවසක් ලැබෙන්නේ නැහැ. තවත් අයෙකුට ගේ දොර ඉඩකඩම් තිබුණත් ඒක උරුමකම් හිමිකම් තිබුණත් එහි පදිංචියට ඒක පරිහරණය කරන්න අවස්ථාව නොලැබෙනවා. තවත් අයෙකුට තමන් හදා වදාගත් නිවස උගසට සින්නවි අන්සතු වෙන අවස්ථාවද පවතිනවා. මේ නිවාස සම්පත අපි සාමාන්‍යයෙන් කියන්නේ නිවාසයක් කියන එක සම්පත. මේ නිවාස සම්පත කෙනෙකුට දෛවයෙන් උරුමන ආකාරයේ කිව හැක්කේ උප්පත්ති කේන්දරයටම පමණි. තමාගේ නිවස පිළිබඳ නිවේදකයා කේන්දරයේ 4 වැන්න අධිපති වන අතර ඔහු සිටින භාවය හා බලය අනුව මේ ගේ දොර පිළිබඳ තත්ත්වයන් පෙන්වුම් කරනවා. උදාහරණයක් වශයෙන් මේෂ රාශියට කවුරු හරි මේෂ රාශියේ ඉපදුන කෙනෙකුට අපි එයාගේ හඳහනේ 4 වෙනි කොටුවට අයිති වෙන්නේ උසඹ මේ මේෂ රාශියට අයිති වෙන්නේ 4 වෙනි කොටුවට කටක. ඒතකොට මේ කටක රාශියට අයිති වෙන්න සඳුගෙන් තමයි ඔහුට හිමි නිවස පිළිබඳ අපිට සාකච්ඡා කරන්න පුළුවන් වෙන්නේ. උසඹ රාශියට රවි, මිථුනයට බුධ, කටක කියන රාශියට සිකුරුගිනු, සිංහ රාශියට කුජගිනු, කන්‍යා කියන රාශියට ගුරුගිනු, තුලා සහ වෘශ්චික වලට සෙනසුරුගිනු, ධනු වලට ගුරුගිනු, මකර රාශියට කුජගිනු, කුම්භ රාශියට සිකුරුගිනු, මීනයට බුධගිනු අපි Tamanta අයත් නිවස ගැන අපිට කතා කරන්න පුළුවන්. කොහොමද වාස්තු දෝෂ නැති නිවසක් අපි හදාගන්නේ කියන එක? ඔව් මෙහෙම. දැන් අපි නිවාස සැලසුමක් අඳින්න බාර දෙනවා ඉංජිනේරුවෙකුට. ඉංජිනේරු වාස්තු විද්‍යාවට අනුකූලව තමයි නිර්මාණ සැලසුමක් හදාගන්නේ. අතීතයේදී නම් Tamanta කැමති ආකාරයට හැදුවා. දැමුත් ඒ වගේ නිර්මාණ කරන අය ඉන්නවා. නමුත් මේ ඉංජිනේරු වාස්තු විද්‍යාවට අනුකූලව හදන සැලැස්ම තුළ වාස්තු දෝෂ පිළිබඳ අවධානය අඩු වෙන්න පුළුවන්. ඒක නිසා ඒවා නිවැරදි කරගන්න ජ්‍යොතිෂ වාස්තු විශේෂඥයෙකු මුණ ගැහෙන්න ඕනේ. ජ්‍යොතිෂ වාස්තු දෙකම දන්න විශේෂඥයෙකු මුණ ගැහෙන්න ඕනේ. අර ඉංජිනේරු වාස්තු විද්‍යාවට හදපු සැලැස්ම අර වගේ කෙනෙක් ළඟට අරගෙන ගිහිල්ලා මේක වාස්තු විද්‍යානුකූල නිවැරදිද කියලා දැනගන්න පුළුවන්. එහිදී ප්‍රධාන ක්‍රම 5ක් යටතේ ඒවා ගැන කතා කරන්න පුළුවන්. එක තමයි ආරම්භක දෝෂය. ආරම්භක දෝෂය කියන්නේ සාමාන්‍යයෙන් නිවසක් ආරම්භ කරන අවස්ථාවේදී ගන්න නැකත් භූමිය ගැන දිග පළලක් තියෙනවා මේ ප්ලෑන් එක දිග පළලක්. අන්න ඒවා බලන එකට තමයි ආරම්භක දෝෂය කියන්නේ. ආරම්භක දෝෂ ගැන කතා කරලා ඒ වගේ නිවැරදිභාවය කතා කරන්න තමයි අපි වාස්තු විද්‍යාඥයෙක් හම්බෙලා යන්නේ. දෙවෙනි එක තමයි නිර්මාණ දෝෂය. මේ නිර්මාණ දෝෂයට විශේෂයෙන්ම අයිති වෙනවා අර දිශාගත කිරීම. නිවසක දිශාගත කිරීම. උතුරට මොනවද දකුණට මොනවද තියෙන්නේ? අන්න ඒ වගේ කරුණු. ඊළඟට පරිසර දෝෂය. පරිසර දෝෂය කියලා මේකෙදි ගන්නවා නිවස හදන්න කලින් නිවස හැදුනට පස්සේ ඒ අවට තියෙන පරිසරයේ තියෙන දේවල් ලිඳ වැසිකිලි අන්න ඒ වගේ දේවල් අපි බලනවා. ඊළඟට හැසිරීමේ දෝෂය කියලා එකක් තියෙනවා. නිවසක වාස්තු දෝෂ වල කොටස් වලට බෙදුනම. ඒතර මේ හැසිරීමේ දෝෂය කියන්නේ මේ නිවස හදන මේසන් වාස්තුවරු අත්වැඩට එන අය. එමෙ නිවස හදන කාලෙදී හැසිරෙන විදිය. ඒක තමයි හැසිරීමේ දෝෂය. සමහර අය මල පහ කරනවා, බුලත් පිට කාලා දානවා,
ඉන්දුල් කෑම දානවා. අන්න ඕවා නිසා ඇති වෙන අසුබ විපාක කොයි විදිහද ඒවට මොනවද අපි කරන්න ඕනේ පිළිවෙත් ඒවා කොහොමද භූමිය සකස් කරගන්නේ කියලා කතා කරගන්න එක. ඊළඟට මේ අනියම් දෝෂ කියනවා. මේ අනියම් දෝෂ කියන එක ඒකත් වාස්තුවේදීෙකුට තමයි අපිට හරියට කතා කරගන්න පුළුවන් වෙන්නේ බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ අනියම් දෝෂයට විශේෂයෙන්ම වෙනත් අයෙකු විසින් කරලාද හදි හුණියම් මනවින කොඩිවින ඒ වත්තේ තියෙනවද කියලා බලන්න ඕනේ භූමිය තුල. ඊළඟට මේ ගෙදර මේ හදන භූමිය තුල මීට කලින් කවුරු හරි මිය ගිහින් තියෙනවද ගෙලවලාගෙන අකුණක් වැදිලා ගිනි තියාගෙන මිනි යටු කටු වගේ දේවල් මේ භූමියේ තියෙනවද? අන්න ඒවා හොයලා බලන්න ඕනේ. ඊළඟට සමහර ඉඩම් වල තියෙනවා මියගිය අය පරණ භූතාත්මවල මේ ඉඩමේ තියෙනවද කියලා බලන්න ඕනේ. ඊළඟ සමහර ඉඩම් වල නුසුදුසු ලෙස ආගමික වතාවත් කරන ඒ වගේ දේවල් තියෙනවා නම් ඒ ඉඩමේ භූමිය දුර්වල භූමියක් වශයෙන් සඳහන් වෙනවා. ඒ වගේ ගොඩක් දේවල් මෙන්න මේ භූමිය බලනකොට අනියම් දෝෂය යටතේ වැටෙනවා. මේවා සාමාන්‍ය සමාජයේ බැහැර කළා සමහර අවස්ථාවල ඒ වගේ අසුබ ප්‍රතිඵල ලැබෙන බව අපිට පෙනෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් මේක පිළිබඳ නිවැරදි විදිහට භූමිය පරීක්ෂා කර බලලා නිවසක් හදනවා නම් බොහෝ දුරට සුබ ප්‍රතිඵල අත්වෙනවා. නිවසක නිවසියන් රෝගාතුර වෙනවා කියලා. ඒක කොහොමද මේකෙන් කියන්නේ? අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ වාස්තු දෝෂ සහිත හොඳ නිවසක් කියන එකේ කායික හා මානසික සමතුලිතතාවය තියෙනවා. ඒක වාස්තු දෝෂ සහිත නිවසක මේ කායික සහ මානසික සමතුලිතතාවය නැහැ කියන්නේ ඒකේ ඉන්න නිවසයන් රෝගාතුර වෙනවා. ප්‍රධාන වශයෙන්ම ගෘහ මූලිකයට ගෘහණියට මේ දේවල් වැඩි වශයෙන් බලපානවා. අපි බලමුකෝ මොනවද මේ රෝග කියලා. බටහිර දිශාවේ රාහුට අයත් කොටසක් කියලා තියෙනවා. බටහිර දිශාව ඔය වගේ දිශා හතරක් තියෙනවානේ ප්‍රධාන. ඒත් බටහිර දිශාවේ රාහුට අයත් නිවසක දොරක් තියෙනවා නම් අනිවාර්යෙන්ම යාට අර්ශස් රෝග වලට මුහුණ දෙන්න වෙනවමයි. කේතුට අයත් නම් වකුගඩු රෝග, හර්නියා වැනි රෝග ඇති වෙනවා. සෙනසුරට අයත් නම් හදිසි අනතුරු අයත් වෙනවා. මම ඔය කිව්වේ බටහිර කොටසේ පොඩි කොටසක් ගැන. එතකොට නිවසේ මධ්‍ය ලක්ෂයේ උඩ බැම්මක්, කානුවක්, ලොකු කණුවක් ඔය වගේ ගියොත් ඊටාම අසුබයි. එතකොට ඔය පපුව ආශ්‍රිත රෝග ඇති වෙනවා. ඊසාන කොටසට වගේ විදුලි මීටරයක් සහිත නම් මැද කොටස දුර්වලයි නම් පපුව ආශ්‍රිත රෝග ඇති වෙනවා. වැස්කිළියේ වැල උඩ බැම්මක් බැඳීමෙන්, ලිඳ උඩ බැම්මක් බැඳීමෙන් ඒ වගේ දේවල් වලදී අනිවාර්යයෙන්ම ගෘහාධිපතිය අසනීප වෙන්න පුළුවන්. ඒතර අඳුරු ගෙවල්. එතකොට සාමාන්‍ය සමහර ගෙවල් තියෙනවා හරි අඳුරු. ඊළඟට මුළු ගාන වැඩි වෙනවා. මේ ගොඩක් මුළු වැඩි ගෙවල් තියෙනවනේ ඒවා. එතකොට දිගපළල එක සමාන නම්. දිගපළල එක සමාන වෙන ගෙවලුත් එහෙමයි. ඒවා හොඳයි පන්සල් වලට. සාමාන්‍ය නිවසකට ඒකයි හොඳ වෙන්නේ නැහැ. එතකොට දිගපළල එක සමාන ගෙවල් වල දීර්ඝ කාලින ජීවත් වෙනවා. ඒ නිවසියන්ට ලෙඩ ඇති වෙනවා. ඒත් මුදුල්ලියක් නැති ගෙවල් තියෙනවා. ඒ වගේ දේවල් ගොඩාක් අසුබයි. මේවා තුළ ජීවත් වෙන අය මානසික ආතතිය, සංතාපය වැනි ගොඩක් රෝග වැඩි අය වශයෙන් අපි දැකලා තියෙනවා. සාකච්ඡා කිරීමේදී ගොඩක් කරුණු වාස්තු විද්‍යාව පිළිබඳව දැනගත්තා. ඒ වගේම දැනගන්න කැමති ඔබතුමිය හා සම්බන්ධ වෙනවා නම් නිවාස දෝෂ වාස්තු දෝෂ තියෙන තත්වයක් ඇත්තේ ඔබතුමිය සමග සම්බන්ධ වී ඒවා නිරාකරණය කර ගන්නවා නම් කොහොමද අපි සම්බන්ධ වෙන්නේ? මෙහෙමයි. වාස්තු දෝෂ තිනට වාසයට සුදුසු නෑ වගේ කියන්නේ. ඔව් වාසය ඒක සුබ කරගන්න ඕනේ. එහෙමනම් අපි ඒවත් තැන් වලට යන්න ඕනේ බලන්න. ඒක නිසා මම මේ මුළු ලංකාවෙම ඒ සම්බන්ධව ඉඩම් බලන්න, නිවෙස් බලන්න යන කෙනෙක්. එතකොට මගේ දුරකථන අංක වලට කතා කරොත් මට ඒ සඳහා සම්බන්ධ වෙන්න පුළුවන්. පළමුවෙන්ම හැබැයි තමන්ගේ කේන්ද්‍ර සටහන සමග මා හමු වෙනවා නම් අනුරාධපුර ඉසුරුපුර සරණ ජ්‍යොතිෂ සේවයට එන්න අපේ ආයතනය මගින් ඔබට ඒ සේවය ලබා දෙනවා.